සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. විටමින් E කියලා කියන්නේ අපේ ශරීරයේ ස්වභාවික ලස්සන රැක දෙන ඉතා වටිනා ඖෂධයක්. ඒ වගේම රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය සහ සමහර පිළිකා වලට එරෙහිව ක්‍රියා කිරීම වගේ දේවල් විටමින් E වලින් ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි අපේ සමට වගේම හිසකෙස් සඳහා විශේෂ සත්කාරයක් විදිහට විටමින් E ලබා ගන්න පුළුවන්. ඒ වගේම අද වන විට වෙළඳ පොලේද විටමින් E අඩංගු නිෂ්පාදන ගොඩක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඒ වගේ විටමින් E අඩංගු වෙනවද කියලා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් විටමින් E භාවිතයෙන් ලස්සන වෙන්න රූපලාවන්‍ය නිෂ්පාදන ඕනි වෙන්නේ නැති අතර ඔබට නිවසේ සිටම ඉතාම සුළු මුදලකට ගන්න පුළුවන් විටමින් E තෙල් හෝ කරල් භාවිතා කරලා ලස්සන වෙන්න පුළුවන් ක්‍රම සහ ප්‍රතිලාභ ගැන අපි අද කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි ක්‍රමය තමයි කුරුලෑ කැලල් මකා දමනවා. විටමින් E වල අඩංගු වන මොයිස්චරයිසිං ගුණාංගය මගින් සම අලුත් ඇඩියක් කිරීම හා ආරක්ෂා කිරීම සිදු කරන අතර විටමින් E අඩංගු නිෂ්පාදන ගොඩක්ම කුරුලෑ කැලල් මකා දැමීමට උපකාරී වෙනවා. ඒ වගේම ඉතා කුඩා සිහින් කැලල් සඳහා මේක උපකාරී වන අතර විටමින් E අඛණ්ඩව භාවිතා කිරීම මගින් කැලල් ඇතිවන එක වළක්වා ගන්න පුළුවන්. දෙවැනි එක තමයි සම්මේ තෙතමනය ආරක්ෂා කරන්න උදව් වෙනවා. විටමින් E නිසා ඔබේ ස්කින් බැරියර් එක ශක්තිමත් වන විට ඔබේ සමේ තෙතමනය රඳවා ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන්ම වියලි සමක් තියෙන අයට සහ අධික සීතල හෝ වියලි කාලවලදී සංවේදී සමක් තියෙන අයට විටමින් E භාවිතා කිරීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා. තුන්වෙනි එක තමයි පිග්මන්ටේෂන් වලට ප්‍රතිකාර කරනවා. සම මත ඇතිවිය හැකි පිග්මන්ටේෂන් තත්ත්වවලට ප්‍රතිකාර කිරීම සඳහා විටමින් E සහ විටමින් E අඩංගු නිෂ්පාදන බොහෝ වෙලාවට භාවිතා කරනවා. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සමහර අවස්ථාවලදී විටමින් E සමග මිශ්‍ර කරලා විටමින් E භාවිතා කිරීමේ හැකියාවද පවතිනවා. හතරවෙනි එක තමයි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතිනවා. සාමාන්‍යයෙන් විටමින් E සහිත නිෂ්පාදන මගින් ඔබේ සමට ප්‍රතිඔක්සිකාරක විශාල මාත්‍රාවක් සපයනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වන අතර ඔබේ සමේ තෙල් ඔක්සිකරණය වීම වළක්වනවා. ඒ මගින් මුහුණේ කළුල පැතිවීම ගොඩක් පාලනය කරනවා. විටමින් E සහිත නිෂ්පාදන මගින් ඔබේ සම ආරක්ෂා කළ හැකි අතර සම්මත ඇතිවන සියුම් රේඛා පවා සුමට කිරීමට උපකාරී වෙනවා. පස්වෙනි එක තමයි සෛල වර්ධනය වේගවත් කරනවා. විටමින් E මගින් නව සෛල සම්මත පිටට ගෙන ඒම වේගවත් කරන අතර දුර්වල වූ සෛල සුව කිරීම සහ නව සෛල නිපදවීම වේගවත් කිරීම සිදු කරනවා. ඒ වගේම හානියට පත් වූ දෙතොල් සුව කිරීමට සහ ආරක්ෂා කිරීමටද විටමින් E වලට හැකියාව තියෙන නිසා තොල් ආරක්ෂණ නිෂ්පාදන සමග විටමින් E භාවිතා කිරීම වඩාත් හොඳ ප්‍රතිඵල අරන් දෙනවා. අපි දැන් බලමු විටමින් E කරල් භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔබගේ හිසකෙස් ඉතා ඝනව මුදුව පුනර පිලක් වගේ හිසකෙස් ලබා ගැනීම සඳහා පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැටි දෙකක් රත් කරලා ඒකට විටමින් E කරල් දෙකක් එකතු කරලා ඊට පස්සේ මේ මිශ්‍රණය ඔබේ හිසකෙස් වල ගල්වා ඇඟිලි තුඩු වලින් සම්බාහනය කරන්න ඕන. ඉන්පසු විනාඩි 30කට පස්සේ හිසකෙස් සෝදා හැරිය යුතු අතර සතියකට කිහිප වතාවක්වත් සිදු කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි මුහුණේ තිබෙන කුරුලෑ කැලල් මැකීම සඳහා විටමින් E කරලේ තිබෙන තෙල් මුහුණේ කැලල් ඇති ස්ථානවල විනාඩි 5ක් පමණ හොඳින් සම්බාහනය කරලා විනාඩි 30කට පස්සේ උණුසුම් ජලයෙන් සෝදා හැරීමේ කුරුලෑ කැලල් මකා ගන්න පුළුවන්. මුහුණේ අවපැහැවීම දුරු කර ගැනීමට එඬරු තෙල් මේස හැඳි දෙකකට විටමින් E කරල් දෙකක තෙල් මිශ්‍ර කරලා රාත්‍රියේ නිින්දට යාමට පෙර මුහුණේ අඳුරු ස්ථානවල ආලේප කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තොල් පැලීම අවම කර ගැනීමට දිනපතා විටමින් E කරලේ තෙල් ආලේප කිරීමත් වඩාත් සුදුසු වෙනවා. තව දෙයක් තමයි ඔබගේ රළු හා වියලි දෑත් මුදු කර ගැනීමට මීපැණි ස්වල්පයක් ලෙමන් ගෙඩියක විෂ සහ විටමින් E කරල් දෙකක තෙල් එකතු කරලා මිශ්‍රණයක් සාදාගෙන ඔබේ දෑත්වල ආලේප කරලා විනාඩි 5ක් පමණ ඉඳලා සෝදා හැරීම වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම ගොඩක් අය මහත් වෙනකොට මුහුණ පාන ගැටලුවක් තමයි ශරීරයේ ස්ට්‍රෙච් මාක් ඇති වෙන එක. මේ සඳහා ලෙමන් ගෙඩියක උෂ අරගෙන ඒකට විටමින් E කරල් 4ක තෙල් එකතු කරලා ශරීරයේ ස්ට්‍රෙච් මාක් තියෙන තැන්වල විනාඩි 10ක් පමණ ආලේප කරන්න ඕන.
ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.